මේ පන්සලේ මාසික ආදායම කීයද ඇත්තට? ඈ? මාදින්නාගොඩ සුරම්‍ය ආරාමේ මාසික ආදායම ඒක නම් ආන්න එපා හඳුන්නේ. හාමුදුරුවෝ කියන්නෙත් නෑ, දායකයෝ කියන්නෙත් නෑ, ඇව්වට වැඩකුත් නෑ. ලංකාවේ පන්සල් වල ආදායම් කියයිද පුතා? කියන්නේ. මේ ලංකාව හදන්න පන්සල් වලට පුළුවන්. ඔව්. අවුරුද්දකට සැරයක් ගෙවල් දහසක ගමක් හදලා පූජා කරන්න පන්සල් වලට බැරි වෙයිද? ඈ? මේ ලංකාවේ පන්සල් ටික එකතු වෙලා බැරි වෙයිද? මාසික ආදායම කෝටි ගාණක් හම්බෙනකොට පුතා බැරි නෑනේ නේද? හරි ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. හැබැයි අපි ලෝකෙට බැන ලෝකෙට ගරහ ලෝකයට ඊර්ෂ්‍යා කර වෛර කර අනුන්ගේ කුණු හොයා ඉන්නවා විනා මේ මැරිලා යන ටික කාලයට මේ කුණු ශරීරයෙන් ලෝකාර්ථය පිණිස ස්වාර්ථය පිණිස යමක් කොට මිය දෙන්නට ලෑස්ති නැත්තම් ගිහිවත් පැවිදිවත් ඒකා උපදින්නේ අපායේ. ගිහිවත් පැවිදිවත් එකම පාපය කරන ගිහියා සහ පැවිද්දා අතර අපායට වේගයෙන්ම ගමන් කරන්නේ පැවිද්දා. එකම පාපය. හැබැයි පැවිද්දා ඒ පාපයේ බර වැඩි නිසා ඉදිරියෙන් අපාගාමී වෙනවා. එහෙනම් අවබෝධයෙන් යුක්තව පුතා පරිස්සමෙන් මේ ඇඳුම් තිබුණාට මේ වස්ත්‍ර තිබුණාට මේ වාගේ අභිමානයන් පුණ්‍යවන්ත භාවයන් ආරක්ෂා කරමින් ඒවා හැඳ පොරවාගෙන දිවි ගෙව්වේ නැත්තම් ජීවිතේ විනාශ වෙනවා. එහෙනම් අවබෝධයෙන් සම්මා දිට්ඨියෙන් ජීවිතය දකින්නට ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. බණ ඇහුවා. ඔයත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. නෑ ස්වාමීන් වහන්සේ. නෑ මන් දන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. මං ඕනනම් ප්‍රායෝගිකව පෙන්නන්නම්. මාත්‍යා. ඔයාලට පුළුවන් නම් වියදම් කරලා අඩි 25ක් උස කතරගම දෙයියන්ගේ රූපයක් හදන්නකො මේ මෙතන. ඉස්සරහින් බඳින්නකො අඩි 25ක් දිග ටැංකියක්. තියන්නකො කළු ගල් තුනක් ඇතුලේ මුළු හතරේ. ගෙනල්ලා බාන්නකො පොල් ලොරි දෙකක් තුනක් කොප්පර. මේ ඉන්න ගෑනුන්ට පිස්සු හැදිලා දවස් දෙකක් තුනක් යනකොට අර පොල් ලොරි දෙකම ගහනවා අර ගල් හතරේ. ඔව් නැති වෙයිද? පොල් ගෙඩියක් 200ට වික්ක හැකි රුපියල් 60 පොල් ගෙඩිය 200ට වික්ක හැකි මෙවුන්දලාට කතරගම දෙයියෝ ඉස්සරහා තියලා කියාපු ගමන් මිල 500යි කිව්වත් ගන්නවා. බුදුහාඳුරෝ වඳින්න එන්නේ කතරගම දෙයියෝ වැඳලා. පුල්ලියාර දෙයියෝ වැඳලා. භද්‍රකාලී පිළිරුවට වැඳලා. ඌණියන් දේවතාවට වැඳලා ඇවිල්ලා රින්ගන්නේ මෙතෙන්ට. ඒ තරම්ම මිත්‍යා දෘෂ්ටිකයි මිහිඳු ආඳුරු ලංකාවට එනකොට හිටපු මිනිස්සුන්ටත් වඩා ප්‍රාථමිකයි පුතා. මිහිඳු ආඳුරු ලංකාවට එන කාලේ හිටපු මිනිස්සු නම්‍යශීලී වුණා. പ്രേතවත්තු දේශනා කළා, പ്രേතයෝ වෙන හැටි, විමානවත්තු දේශනා කළා, දෙව්ලොව යන හැටි. ඒ ගමන අපායට යනවාට වඩා දිව්‍ය ලෝකේ යන එක ශ්‍රේෂ්ඨයි කියලා තෝරාගෙන මිනිස්සු පුණ්‍යවන්ත වැඩ කරන්න පටන් ගත්තට පස්සේ බෞද්ධ දර්ශනයේ යථාර්ථය දේශනා කළා. මේ සැප කියන එකත් කෙලවරේ දුකක් තියෙනවා කියලා තේරුම් කළාම මිනිස්සු නිර්වාණගාමී වුණා පුතා. නිර්වාණගාමී වුණා. ඒ කාලේ මිනිස්සුන්ට අවබෝධය තිබ්බා. බුද්ධිය සොයා යන්න මහන්සි ගත්තා. අපි මොකද කරන්නේ? කඩදාසි කොළ තියාගෙන බුද්ධිය කියලා එහෙමනේ තියෙන්නේ ලංකාවේ. ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගිහිල්ලා විද්‍යාපීඨ ගිහිල්ලා පුහුණු ආයතන වලට ගිහිල්ලා කඩදාසි කොළයක් දෙනවා. මේක තමයි බුද්ධිමතා කියලා. කඩදාසි කොළේ ගෙනල්ලා ෆයිල් එකේ දාගෙන
හරකෙක් වාගේ ලංකාවේ වැඩ කරනවා. එහෙම නෙමෙයි තියෙන්නේ. හොඳට බලන්නකෝ. කාටද බනින්නේ ඔය රාජ්‍ය සේවයෙන් ඉන්න අය? රාජ්‍ය සේවයේ ඉන්න අය රාජ්‍ය සේවකයන්ට බයිනවා. ඔක්කොම රාජ්‍ය සේවයේ ඉන්නේ. ඉගෙනගෙන. හැබැයි ඒක ආයතනයක්වත් ලංකා අභිවෘද්ධිය සාධනය කළේ නැහැ කියලා අපේනවනේ. ලංකා අභිවෘද්ධිය සාධනය කරලා නැහැ. ඒක අමාත්‍යාංශයක්වත් ලංකා අභිවෘද්ධිය නැහැ. දියුණු වෙලා නැහැ. අපි ප්‍රාථමිකයි. එඳයි ප්‍රාථමික ලෝකයෙන් අත මිදී සැබෑ ලෝකයේ දකින්නට සම්‍යක් දෘෂ්ටිය ලබන්න පුළුවන් වෙන්නේ නිතර බණ අහලා ගුණවතුන් නැනවතුන් බුද්ධිමතුන් ආශ්‍රය නිස්සරය කරලා ලබා ගන්නා වූ දැනුම ආකල්ප කුසලතාවලින් එයින්ද අද මේ උතුම් ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ බලය ඔබට මහන්සි ගත්තොත් ලබන්න පුළුවන්කම තියෙනවා. චිත්ත මස්ස පසීදති පස්වෙනි ලාභය ඒ ලබන්නා වූ ප්‍රඥාවේ බලය නිසාම සම්මා දිට්ඨිය නිසාම ප්‍රසාදිත හිතක් ඇතිව නික්ලේශීව සසර භව දුක් නසා ලබන අමා මහ නිවනින් සැනසීම ලැබීමේ වාග්ය ඔබට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ උත්තරීතර වටිනාකමින් යුත් සද්ධර්මය දානය කරන පිනැත්තන්ට පිම්පිනිසත් ඔවුන්ව හදා වඩා තනා මේ ලොවට බිහිකොට ඔවුන්ට සතුටින් සැපසේ සුවසේ ජීවත් වෙන්නට මේ වෙහෙර විහාර ගම්බිම් මිඩම් කඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරු ලතා තනා තබා තියා මිය ගිය අම්මා තාත්තා අත්තා මුත්තා නත්තපනත්තා ආදී පවුලේ කුල දෙටුවෝ නෑදෑයෝ හිතමිතුරෝ මිය පරලෝ ගොස් පින් ගන්න ඉන්නවා නම් ඒ හැම දිනාටමත් ඔබටත් මටත් අනන්ත වූ සංසාර දුක් නිවා ලබන අමා නිවනින් සැනසීම ලබන්නට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න.